තර්කොස්කි මේ ලෝකෙ බිහි වුණා නම් චිත්‍රපටි සිනමාකරුවන් මට නම් නොම්බර 1 සිනමාකරුවා. ඇයි මං එහෙම කියන්නේ? 1980 ගණන් වල මා විශ්වවිද්‍යාලේ ඉන්න කාලේ අපිට සිනමාව පිළිබඳ සුළු කාලයක් තිබුණා. ඒ සිනමාව උගන්වන්න ආවේ තිස්ස අබේසේකර සූරිය. ඔහු අපිට එක දෙයක් අවවාදයක් දුන්නා. මොකක්ද අවවාදය? සිනමාව හදාරන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම මේ ඇන්ද්‍රේ තර්කොස්කිගේ සියලුම චිත්‍රපටි බලන්න ඕනේ කියන එක. ඔය චිත්‍රපටි ටික අපිට පසු කාලෙත් බලා ගන්න පුළුවන් වුණාම ඇත්ත වශයෙන්ම මට දැනුණ දෙයක් තමයි මම සිංහල චිත්‍රපටි 65ක් විතර කරලා තියෙනවා. විදේශ චිත්‍රපටි 35ක් විතර කරලා තියෙනවා. මට හිතෙනවා මම මේ කරපු චිත්‍රපටි වල කිසියම් විදියකට මේ තර්කෝස්කිගේ ලක්ෂණ තර්කෝස්කි චිත්‍රපටි ක්‍රමවේදය තර්කෝස්කි පාවිච්චි කරපු සංකේත සහ ඒ රූප රාමු වල තියෙන සම්පීඩනයන් චිත්‍ර කලාවත් එක්ක පුදුම විදියට සම්බන්ධතාවයක් ඇතුව මගේ චිත්‍රපටි වලට මට ඒක කරගන්න පුළුවන් වුණා.